ආයුබෝවන් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 55 වන තරඟයේ ඊයේ දිනේදී ආරම්භ වුණා. ඒ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ දිල්හි කැපිටල්ස් කණ්ඩායම අතර. ඉතින් කාසිවාසිය දිනාගත් සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දිල්හි කැපිටල්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩලු 7ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා. ලකුණු ලබා ගැනීමේදී දිල්හි කැපිටල්ස් කණ්ඩායමේ ඇෂ්ටර් ශර්මා ලකුණු 41ක්, ස්ටබ්ස් ලකුණු 41ක්, අභිෂේක් පොරේ ලකුණු 10ක්, රාහුල් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඊයේ දිනේදී අදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඊයේ දිනේදී පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට හම්බුනේ නැහැ. ඒ නිසා ඊයේ දිනේදී තරගයේ කිසිදු ජය පරාජයකින් තොරව නිමාවට පත් වුණා. ඉතින් දැන් අපි බලමු IPL ප්‍රසාද ලකුණු සටහන වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ අනුව පළමු ස්ථානයේ පසු වෙන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 16ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වෙන පංජාබ් කිංස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 15ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයේ පසු වෙන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ලබා ගනිමින් හතරවන ස්ථානයේ පසු වෙන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14ක් ලබා ගනිමින් පස්වන ස්ථානයේ පසු වෙන්නේ දිල්හි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින් හයවන ස්ථානයේ පසු වෙන කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 11ක් ලබා ගනිමින් හත්වන ස්ථානයේ පසු වෙන්නේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් ලබා ගනිමින් අටවන ස්ථානයේ පසු වෙන්නේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් නවවන ස්ථානයේ පසු වෙන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් දහවන ස්ථානයේ පසු වෙන්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් ඉතින් මේ ප්‍රසාද ලකුණු සටහන ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් ලියන ගමන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.